මගේ විරෝධය දැඩි විරෝධය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සුදාට සුදාස අලුත් හයිස්කෝලේ ස්වාගතම. වගේම පාක්ෂික පාක්ෂික සර්ව නාටි මණ්ඩලයේ සභාපති වර්තමාන පළපොළ පරිසරවල කරුණේ නෝතුමා නිලධාරී මාධ්‍ය එවැගේම මාධ්‍යවේදී අපේ ජයගුණ මහත්මයාට සිටින අවසරයි. අතරම අපේ විපක්ෂයේ නියෝජනය කරන නාරද ජයවර්ධන මහත්මයා මතක කාර්යය වගේම වඩාත් ඇත්තටම මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ සභා වාර්තාව සහ කමිටුවක් ගන්න සියල්ලේ පෞද්ගලික සභා වාර්තාවේ අපි කතා කරන වැදගත් කරුණු සමහරට මම හිතන්නේ ඒක උද්ඝාටනය කරනකොට හරි මොකක් හරි දෝෂයක් නිසා හරි කොළ ප්‍රමාණය අඩු කරන්න හරි මේකේ අයින් කරනකොට ඒකේ සංක්ෂිප්තයක් කියනවම කතා කරනකොට මොකක්ද කියන්නේ පැහැදිලි. ඒ වගේම කමිටු වලට අපේ සමාජික මන්ත්‍රීවරු යෝජනා කරන කමිටුවක පරිසර සහ ප්‍රජාතන්ත්‍ර යෝජනා වුණා. ඒ කමිටුවේදී අපි යොදාගත්ත කමිටු සභාපතිතුමා එදා කිව්වේ පළපොළ රාජසභාව ප්‍රදේශයේ මුල්ලමාගේ සංගঠন පාකිස්තාන හේතුක මොන්සෝරි වල තමයි අඩු ඒවා වාහන ඕනි ඒවා නඩත්තු කරන්න යන්නේ නැහැ. නඩත්තු කරන්න ගියොත් ඒක අපිට වැඩි විදිහකට කරන වාහන ඕනි. ඒකදී මම පෞද්ගලිකව මත කරා කාරණයක් අපි කරේ මොන්සෝරි තමයි අතට පස්සේ මේකට හැවොත් එනම යතර පස්සේ අපිට මොන්සෝරි එකට නගරියක් කොහෙද ගියොත් ඉතින් පස්සේ මේ ළමයා බලන්නේ මේ ප්‍රදේශයේ ඉස්කෝලේ. ඊට පස්සේ ගමේ තියෙන පොඩි පාසල එකේ පන්තියේ ළමයි දුන්නාම මේ ඉස්කෝලේ පහන සිදුවන ගන්න පස්සේ මොකද එහෙම ගාස්නාවට අපි යනවාද කියලා කාරණේ මතු කරලා තියෙද්දි අපි දාගත්තා මොන්ටිසෝරි ටික අධීක්ෂණය කරන්න අපේ සමාජයේ සියලු දෙනා. අවුත් ඒ අධීක්ෂණය කරන්න දින දාගත්ත පස්සේ එකපාරට ඊට දවසක මට අනුතුමක් එනවා. ඒ අනුතුම ඇතුලේ මගේ නම නෑ. මන්ත්‍රීවරු හතර දෙනෙක් සර්වේ නියෝජනය කරන දෙදෙනෙක් කියා ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන දෙදෙනෙක් ඒ හතර දෙනාගේ නම් ටික තියෙනවා. මගේ නම නෑ. ඊට පස්සේ බහුදා WhatsApp group එකක් තියෙනවා සමහරවිට මේ එකේ නම් ටිකක් කරනවා. ඒකේ දෙන්නේ මන් තුමයි. මට දුරකථන නමුත් තුන් වෙලාවක් කියනවා නමුත් ඒක නෑ. භාෂාවාදී කියනවා ඒ කණ්ඩායම දුර නෑ. ඒක තුන් දෙනා ඉන්නේ. ඒක කමිටුව විසින් ගත්ත පිළිවෙල පස්සේ කොහොමද වෙනස් වෙන්නේ? ඒකට අපි ඇත්තටම සර්වධර්මයේ පක්ෂ නියෝජනය කරමින් එක මන්ත්‍රීවරයෙක් අපේ සභාවට පත් වෙන හැකියාව ලැබුණේ මේ පළපොළ සංස්ථා ජනතාවගේ නියෝජනයක් විදිහට. ඒක අපේ බහුගේ කාලයේ ස්පීඩ් පිළිබඳ විවේචන තියෙනවා ඒක අඩු වශයෙන් ඒක වෙනම පැත්තක. නමුත් අපි එළිය ඉඳලා දැකපු දේ මේක ඇතුළට ඇවිල්ලා නැවත ආයෙ වෙනවා නම් අපිට මේ සභාවකදී අපි අපේක්ෂා කරන ගමන් වගේ ඔබතුමාලා මුලදී කිව්වා යහපත් ගමනක් යනවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන යන ගමන. අපි ආශිර්වාද කරනවා මේකට. නමුත් ඒක වෙනස් වෙන්නේ කියලා. ඉතින් එහෙම ගමනකට අපි මේ සභාව ඇතුලේ එකදින්න අපිට නොහැකි ඔබතුමාලා කතා කරපු මොනින් කතා කරපු කාරණා ටික මේ සභාව ඇතුලේ වෙන්න නැත්නම් අපි මේ සභාව නියෝජනය කරන මෙතන ඉන්නේ තේරුම් ගන්න කියලා අපි සර් මම ඇත්තටම මේක විරෝධය දක්වනවා. මේ කමිටුව වල පත් කරන මේ කමිටුව වල කතා කරපු වැඩ ටික කමිටුවෙන් ගත්ත තීරණ ටික එතනින් වෙන්න ඕනේ. ඒ වගේම මහසභාවේදී අපි අදහසක් දක්වනවා මේ අදහස මේක ඇතුලේ තියෙනවා කොහෙද? එක කතාවක් ඕනේ සංක්ෂිප්තයක් තියෙනවා. නිසා මේ වාර්තාවල ඉදිරිපත් කරන කවුරු සම්බන්ධව මම පෞද්ගලිකව පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ විදිහට විරෝධය දක්වනවා. මේකට මේ කරුණු ඉදිරියට කරන්න එපා කියන ඉල්ලීමක් මේ සම්බන්ධව